පාස්ටර් අනිල් රස්සාවක් නැති වුණාලු නේද? මාස 8ක් තිස්සේ ඈ අයින් කරලා දාලා කට්ටියම. දැන් පීස් සෙන්ටර් එකට යන්න එපා කිය කෝල් කරලා කියනවලු. ලැජ්ජයිනේ පාස්ටර්. ඔබට පාස්ටර් කියන්න වටින්නේ නැහැ මේ හරක මිනිමරුවා. තේරුණාද? ඈ උඹ මේ සුදු ඇඳගෙන පල්ලියක් දාගෙන සම්මාදම් පෙට්ටියෙන්නේ දැන් ජීවත් වෙන්නේ. ලැජ්ජ නැද්ද බං ඔය පුටුවල වාඩි වෙලා ඉන්නකොට පොඩ්ඩක් කියපන් මගේ ලක්ෂ 3මාර ගැන. උන් දන්නේ නැහැ මේ ඊයේ පෙරේද පල්ලිය අපේ උන්නේ. තේරුණාද? ජගත් කපිලයා උඹලා ගෙදරට වෙලා දුන්නේ ලක්ෂ 3මාරක්. පාස ජගත් ෆොන්සේකාගේ account එකට නම් දාන්න එපා හොඳේ. ඒ මිනිස්සයා මලානේ. දැන් මේ ගෑණිවත් උඹ මරා ගත්තා. නෙළුකක්කව ඒ ඔක්කොම මම දන්නවා. ඒක ඉතින් මට අදාළ නෑනේ. අම්මත් මලා තාත්තත් මලා අක්කත් මලා දැන් උඹත් ඉතින් මැරිච්ච මලමිනියක් වගේ අර යසබෙල්ගේ ආත්මය තියාගත්ත ගෑනු ටික තියාගෙන කළු මහත වල්ලීරි මහේෂි දැන් ඉතින් ඔතන දාපන් කෝවිලක්. දැන් උඹට ඉතින් දැන් පීස් සෙන්ටර් එක නෑනේ. ඔතන පොඩි අයිස් සෙන්ටර් කියලා කෝවිලක් දාපන්. තේරුණාද? මම මේ උඹෙන් මේ ගෑණි විල්ලන්න ආවේ නෑ. තේරුණාද? මගේ ගෑණි මොකද 2019 උඹ තියාගෙන හරිද? මම ඔක්කොම දැන් දන්නවා. ටිකෙන් ටික ස්වාමින් වහන්සේ ඉලිදරව් කරා. ලුණාවේ දැන් කට්ටිය ඔක්කොම දන්නවා මගේ නෝනගේ ෆොටෝ එක පෙන්නුවා කඩවලටත් ආවලු. තේරුණාද? 2023 උඹ මාව අංගොඩ දැම්මා. උඹ ඔන්ලයින් සෙක්ස් කරලා මගේ ගෑණිත් කර මහේෂ් ශාන්තින නපුංසකයව යුද හමුදා නිලධාරීන් දෙන්නේ ආමිගේ කෝප්පල දෙන්නෙකුත් ගියලා 3 දෙනෙක් වෙනේ බං මගේ ගෙදරට උඹ එව්වේ. කොන්දප්පන දිනා උඹට එන්න තිබ්බනේ මං වගේ බං. මං වගේ එන්න තිබ්බනේ මම උඹව හම්බෙන්න ආවේ නෑනේ. හරිද? තේරුණාද? උඹ මිනිස්සු 3 දෙනෙක් වෙව්වා මගේ ගෙදරට රෙදිපාංකට මගේ කටට ඔබලා ගැට ගහලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා අංගොඩ දැම්මා. මම ලෙඩෙක් නම් බම් බෙහෙත් පෙත්තක් කරන් දීලා මම හොද කරගන්න තිබ්බනේ. මගේ ගෑණි ඔබ පීස් සෙන්ටර් එක දාගෙන අන්න දැන් මිනිස්සු කියනවා ඉන්දිකා සිස්ටර් කවුන්සලින් කරාලු. මහත්තයා අබ්‍රෝඩ් කිව්වලු. ඉතින් මම දුක් විඳ මාස 5ක්. ඒ ඉන්න ડોක්ටර්ස්ලා මිසීලා ඇටෙන්ඩන්ස්ලා තමයි මට උදව් කරේ. මාස 5ක් තිස්සේ මාව බලන්න එකෙක්වත් උඹ එව්වේ නෑ. මගේ තාත්තට අක්කට අයියට සම්පූර්ණ බොරු බේගල් උඹලා දෙන්න කියලා වට කරලා තනි කරලා ගහද්දී දෙවියන් වහන්සේ කරුණාව නිසා නොදන්න මිනිස්සු මට උදව් කරා. ඔබ මොකක්ද එදා මට කිව්වේ? සැප්තැම්බර් 5න් පස්සේ වොයිස් රෙකෝඩින් මන් ළඟ තියෙනවා. කෝල් ඩීටේල් මන් ළඟ තියෙනවා. තේරුණාද? කෝල් ඩීටේල්ස් මන් ළඟ තියෙනවා. හරි? චමින්ද කොළඹ ඉන්න එපා. කොළඹින් පිට යන්න. මේ කතාව කාටවත් කියන්න එපා. උඹ ඉන්දිකාව පීස් සෙන්ටර් එකට අරගෙන මාව අංගොඩ දාලා උඹ හොඳ සෙල්ලම් ටිකක් දැම්මද? ඔතන ඉන්න මිනිස්සු කීප දෙනෙක් මට කියනවා උඹට මතකද අනිල් මම කෝල් එකක් ගන්නකොට කිරියල්ලි ඉඳන් උඹ කට් කරලා ගන්නවා. උඹ ස්පීකර් ෆෝන් කතා කරන්නේ. මම අන පාස මට පොඩක් ක්ලියර් මදිනේ මේ ස්පීකර් දාලා. ඔව් මම මේ ගාඩන් එකේ ඉන්නේ. ගාඩන් එකේ උඹලා දෙන්නම ලස්සනට අහන් හිටියා. ඉන්දිකා වගේ ගෑණියෙක් මට අවශ්‍ය නැහැ දැන් නම්. තේරුණාද? මට ගෑණියෙක් අවශ්‍ය නැහැ. ඒ වගේ වෛශාවියක් අවශ්‍ය නැහැ. ළමයි දෙන්නගේ අම්මනේ. ඒ නිසා මම මුත් ඒක ගැන කතා කරන්නේත් නැහැ. උඹ නම් මහා නපුංසකයෙක් මං මේ කතා කරන්නේ වෙන මුකුත් ගැන නෙමෙයි. උඹලගේම ඔය කල්ලානේ පල්ලේ ඉන්න මහා මොලකාරයෝ ටිකක් ඉන්නවා නේද? ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ හාමුදුරු නමක්ගේ යන්න බෑ Facebook එකේ කිසි දෙයක්. උඹලගේ මීටින් එකක් තිබ්බ ගමන් උඹලා මොනවද කතා කරන්නේ? පන්සල ගැනයි රෝමානු කතෝලික පල්ලිය ගැන. තේරුණාද? මමත් උප්පත්තියෙන් රෝමානු කතෝලිකයෙක් මොරළුව කටුකුරුන්ද මීසෙමේ. රයිට්? එතකොට සොරෝලයක් යනකොට උඹලා මොකද්ද පල්ලිය කියන්නේ? උන්ට පිස්සු කියලා. උන් මානසික ලෙඩ්ඩු කියලා. උඹලට විතරනේ දැන් පිස්සු නැත්තේ. අනිත් ඔක්කොම පිස්සු. පීස් සෙන්ටර් එකට එන්නේ උන් ගෑනු ටික ඔක්කොම බොළු කනවා. මුන්ට පිස්සු කියලා බෙහෙත් දෙන්න කියලා. මොකද උඹ මෙඩිසින් කරානේ. උඹ ඩෙලිකක් කාටත් මෙඩිසින් දුන්නානේ. මටත් මෙඩිසින් දුන්නානේ. අර දකින්න ඇතිනේ මගේ ෆොටෝස් ටික. හොඳට හිටපු මාව උඹ මගේ ගෙදරට ඇවිල්ලා ගැට ගහලා මගේ නෝනත් එක්ක මට බෙහෙත් පෙව්වා නේද? දැන් උඹයි ඉන්දිකයි එදා කරේ මහේෂ් ශාන්ත කියන අවජාතකයා මෙතෝදිස්ස සභාවේ ශ්‍රී ලංකා මෙතොදිස් චර්ච් එකේ හෝමාගම හිටපු ආමිජානක ආමි බුද්ධික බොලවස්තන එකතු කරලා මාව උඹලා කරපු හෙළුව රැට කරපු හෙළුව දැක්ක නිසා උඹලා මාව දැම්මා අංගොඩ. උඹ මට කිව්වා ගන්නෙ නෑ උඹේ මිනිහවත් කියලා ගෙදරට. රයිට්. හැබැයි දේව කරුණාව නිසා ස්වභාව ධර්මය නිසා මාව එහි නිදහස් වුණා. බාරකාරය නොමැතිව මාව එළියට දාලා දැන් අවුරුදු 3ක් ඉවරයි. රයිට්. මගේ ජීවිතේ මම දැන් දිනලත් ඉවරයි. මට වැරදුනා බට් වැරදුනේ නෑ මම. මට වැරදුනාට වැරදුනේ නෑ මොකද ළඟම ඉන්න ඈයෝ බිරිඳ ඇතුළු
උඹලා ඔය සෙට් එක නපුංසකයෝ සෙට් එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයේ විකුණම් කරන අවජාතක බල්ලෝ සෙට් එක. මෙතඩිස් චර්ච් හෝමාගම මහේශාන්ත කියන අවජාතක බල්ලයි උඹත් අවජාතකයෙක් නේ බං. උඹත් අවජාතකයෙක් නේ. උඹ නපුංසකයෙක් නේ. උඹ ඒක දන්නවනේ. ජගත් කපිලයත් නපුංසකයෙක් නේ බං. බොලා දෙන්නම නපුංසකයෝ. රයිට්. බොලා දැන් බොලට කරන්න උඹ දැන් මාස 8ක් තිස්සේ උඹ රස්සාවෙන් උඹ අයින් කරානේ. උඹේ ගණිකාවෝ ටිකයි උඹයි පීස් සෙන්ටරේ අයින් කරලා ඉවරයි. මොකද මේ සිද්ධි ඔක්කොම දැන් රපෝර්ට් වෙලා ඉවරයි MGF group එකට. ඒගොල්ලෝ මේ සියල්ල දන්න නිසා තමයි උඹව එළියට දැම්මේ. දැන් උඹ කියනවා කට්ටියට කෝල් කරගෙන මම ළඟ සාක්ෂි තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට messenger කතා කරන්න. messenger දාන්න ඉන්න එපා. මම messenger එවන්නම් කතා කර voice clip මම ළඟ තියෙනවා. ඕකේ. රයිට්. ඉතින් පීස් සෙන්ටර් එක ගැන මට ප්‍රශ්නකුත් නැහැ. දැන් කෝල් කර කියන්නේ පීස් සෙන්ටර් යන්න බෑ. ඒ සවුත්තුයි කියලා. ඇයි සුරුවම උඹ එහෙම මෙහෙට ගෙනාවද? උඹලා ගෙදරට ඩීසල් පේලියවත්තේ. ආගල්ලු. ඔබ පාස්ටර් කියලා නම කොහෙන්ද බං හොයාගත්තේ? මමත් පොඩ්ඩක් ওই බයිබලය ගැන දන්නවනේ. මට පොඩ්ඩක් බයිබල් පදේ කියපන්කෝ. මොන පොතේද තියෙන්නේ උඹට ওই පාස්ටර් කියලා නම දාගත්ත නම? දේවදාසයෙක් කියනවා, එඬියරෙක් කියනවා, දේව සේවකයෙක් කියනවා. දේවදාසයෝ කියන්නේ දේව සේවකයෝ කියන්නේ සමාදානය ඇති කරගන්නවා. උඹලා මගේ ගෑනිත් එක්ක ලව් කරලා උඹ ඉස්ලාම ගෑනියෝ ගත්තේ පීස් සෙන්ටර් එකට මොකද්ද කිව්ව ඉස්ලාම මගේ ගෑනිට උඹ හොඳට මතක් කරපන්. මම ළඟ කෝල් ඩීටේල් තියෙනවා හොඳේ. මම මේ සාක්ෂි සහිතව කතා කරන්නේ. රයිට්. ඉන්දිකාට අදිමානසික ලෙඩක් තියෙනවා කියලා උඹ දැම්ම අර කළු මහත වල්ලීරි මහේෂි ගයසගේ අක්කා මහේෂි ළඟට දැම්මා. මොකද මිනිහා මරිච්ච කියන්නේ උඹ ඉතින් හොඳට තියන් හිටියේ නේවත්. රයිට්. එතකොට ෆෝන් එක අරගෙන උඹ කතා කරන්නේ මෙන්න මෙහෙමනේ. සිස්ටර් මෙහෙම බලනවා සිස්ටර් මම දවසක් කිව්වා පාස්ටර් කෝල් එකක්ද? නැහැ මේ SMS එකක්. මූ රෙකෝඩ් කරන් කතා කරන්නේ මෙන්න මෙහෙම ෆෝන් එක. මේ ෆෝන් එක නෙමෙයි වීඩියෝ ෆෝන් එක. මගේ ෆෝන් උත් උඹලගනේ තියෙන උඹ කිව්වනේ. මම ළඟ ඒ විස්තරක් තියෙනවනේ. ඇවිල්ලා ගන්න කියලා. හරි. මෙහෙම තියන් කතා කරන සිස්ටර්. එතකොට කළු මහත වල්ලීදී මොකද්ද කරන්නේ? සිස්ටර් කෙනෙක් ගියාට පස්සේ ෆෝන් එක ඔන් කරගෙන WhatsApp එකෙන් තියන් ඉන්නවා මේසුඩ. මූ ඉන්නවා පීස් සෙන්ටර් කැබින් එකේ අර ටික ඔක්කොම අහගෙන. අනේ ඉතින් අර කවුරු සහෝදරියක් හරි සහෝදරයෙක් කර ගියාට පස්සේ අනේ ඉතින් දුක කියනයි මුන් කියන්නේ මේ එදා මුන් පීස් සෙන්ටර් එකට කිව්වේ සහනේ දොරටුව කියලා පීස් සෙන්ටර් එක කියලා සාම මධ්‍යස්ථානෙලා ඕකේ තිබ්බ හොඳ මිනිස්සු උඹ යවුවනේ බං උඹට තිබ්බ ඔය උඹට කැමැත්ත තිබ්බ ගෑනු ටික විතර උඹ තියාගත්තේ ඒ සෙට් එකමනේ දැන් අයින් කරේ මගේ නෝනත් එක්ක රයිට් එතකොට මේ කළු මහත වල්ලීරිට මම මේ කියන්නේ මගේ මේ සාක්ෂියක් තියෙනවා රයිට් මම දැක්කද ඇස් දෙකෙන් ෆෝන් එක තියන් ඉන්නේ මේස උඩ අනේ ඉතින් මම කියනවා අනේ සිස්ටර් කියලාදී මේ මලයකා එහෙන් අහන් ඉන්නවා අවජාතක බල්ලා අනිල් බල්ලා හරි ඌ හෙඩ්ඩේ උගේ කැබින් එකේ ඌ අහන් ඉන්නවා ඉතින් චුට්ටක් ඉන්න පාස්ටර් කොන්ෆරන්ස් එකක ඉන්නේ හොඳේ පස්සේ පිටරට කෝල් එකක ඉන්නේ හොඳේ උඩ මැසේජ් එනවනේ ස්වර්ගෙන් රයිට් ඉතින් අනේ අර මිනිස්සයා ඉතින් ඉන්නවා බත් කාලක් නැහැ තේ බීලක් නැහැ වතුර බීලක් නැහැ ඉතින් මේකේ සහනයක් ගන්න කියලානේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව ලබා ගන්න දේවදාසයෙක් ළඟට මුම් මේ මිනිස්සු ගිහිල්ලා ගෙන්නකට තියෙන්නේ ඇඩ් දාලා Facebook ඔක්කොම දාලා රයිට් එතකොට මූ ළඟට ඉතින් යවනවා මෙන්න මූ එක පාට මූට ආවේශ වෙලා අර අහන් ඉපු ටික මූ රෙකෝඩ් කරගෙන මූ නෝට් කරගෙන අර ගෑනු කෙනාට හෝ පිටිවි කෙනාට කතාව කියන්න කලින් මූ කියන ඔයාට මේක නේද ප්‍රශ්නේ ඔයාට මේක නේද ප්‍රශ්නේ ඒකත් අපි ෆෝන් එක මෙහෙම තියන් කතා කරන්නේ AC රූම් එක ඇතුලේ මේක නේද ප්‍රශ්නේ බොහොම යහපත්ව හරිම ගැඹීරයි ඔව් සිස්ටර් මේක තමයි ප්‍රශ්නේ නේද අනේ ඉතින් අර අසරණ වෙච්ච මිනිස්සෙක් හිතනවා අනේ දෙයියනේ මම මේ කතා කරා විතරයි මේ මිනිස්සයා මම දැක්කෙත් නෑ කොහොමද මේ මිනිස්සයා දැක්කේ කියලා අනේ සහෝදරයා සහෝදරිය මෙන්ට මේක තමයි කරේ ඕක ඇතුලේ ඒක තමයි මොන් සෙට් එකම එළියට දැම්මේ තේරුණාද ඔය ඉන්න ඔය කළු මහත වල්ලීදී මහේෂ් කියන ගෑණි ඔය තව හිටියා 4-5 දෙනෙක් මගේ ගෑණිත් එක්ක මගේ ගෑණි මාව අංගොඩ දාලා පීස් සෙන්ටර් එක වැඩ කරලා මූත් එක්ක ලව් කර රයිට් එතකොට ෆෝන්ස් වලින් තමයි මුන් තනි කර මුන්ගේ සෙල්ලම කරේ හරිද එතකොට ෆෝන් එක තියාගෙන ඔන් එකේ ඉන්නවා එහාට වොයිස් කෝල් එක අරගෙන මූ ඔක්කොම ටික අහන් ඉන්නවා අර මිනිස්සයා කියන අසරණකම ඇවිල්ලා ඉතින් මූ ටිකක් වෙලා ගියාට පස්සේ මූ වෙනවා සුදු ෂර්ට් එක අඳගෙන සිස්ටර් කොහොමද මූ ජේසුපිට කියන්නේ නැහනේ මූට ගුඩ් මෝර්නිං කියන්නත් බෑනේ මූ මෝර්නිං විතරයි කියන්නේ මූට ගුඩ් මෝර්නිං කියන්න බෑ මූ ඉස්කෝලේ ගියාට මන් දන්නේ නැහැ ඉතින් මගේ ඉස්කෝලේට ගියාට ගුඩ් මෝර්නිං කියන්න බෑ සුබ උදෑසනක් කියන්න බෑ මොකද මෝර්නිං කියලා ඔය මෝර්නිං කියන්නේ ඉතින් අවමාංගල ලැකහරියට ස්පෙලිස් බැලුවොත් එහෙම රයිට් එතකොට මූ ඉතින් ඔක්කොම ටික කිව්වට පස්සේ මිනිස්සයා ගැන තමයි මූ ඉස්සෙල්ලාම අහන්නේ ගෑනු කෙනෙක්ගෙන්
ඔය දැන් ගෑනු කීප දෙනෙක් මාත් එක්ක කතා කරා. මූ බුදිය ගන්න විදිය පවා අහනවා. බුදිය ගන්න පවා විදිය අහනවා. මූ ඇවිල්ලා ඒ තරම් අවජාතක බල්ලේ තිරිසනෙක් කාලකන්නි බල්ලෙක් මූ පාස්තර කෙනෙක් නෙමෙයි. මූ මේ සුදු ඇඳගෙන අද්දිකට දාගෙන ගෙයක් ඇතුලේ හිටියට මිනිස්සුන්ට පේන්න මූ මේ හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාත සමාජ සේවද අර සේවද කියලා මූ අමු තිරිසනෙක්. මූ පල්ලිය කන යේසුස් වහන්සේගේ නම කැත කරන අවජාතක බල්ලෙක්. කවුරුත් මුකුත් හිතන්න එපා මේ නෝනව පාස්තරයාගෙන් මේ පාස්තරයා කියන්නේ මේ කාලකන්ණි මූසලයාගෙන් අනිල් කියන එකාගෙන් ඉල්ලනවා කියලා. නෝනෙක් ඉල්ලන්නේ නැහැ මම කතා කරන්නේ මගේ ධර්මය ගැන. පන්සලක දේවල් දාද්දි මුංගේ මහා සෙට් එකක් ඉන්නවා ලොකු කොමෙන්ට්ස් දානවා මල්ලගේ ඒවා තියෙනවා සේල් ෂොට්ස් ගත්තා රයිට් පන්සල හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ නමක්ගේ මොන හරි දෙයක් ගියොත් එහෙම ලස්සනට මේගොල්ලෝ මැච් එක ගහනවා. හැබැයි ක්‍රිස්තියානිකාරයෙක් විදියට මටත් අයිතියක් තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරන නම් උන්වහන්සේගේ නාමය දරාගෙන මම ඒවා දන්නවා නම් මට සාක්ෂි තියෙනවා නම් මට ඒවා කරන්න ප්‍රසිද්ධිය අයිතියක් තියෙනවා. මොකද ඒක මගේ අයිතිය. මොකද මට අසාධාරණයක් කරලා තියෙනවා පල්ලිය කියන තැන පල්ලිය කියන මෙන්න මේ පාස්තරයා කියන නම දරාගත්ත කෙනා. එතකොට මුන් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මුන් දේවගතිවරු විදිහට පෙනී සිටින හොරු මුදල් පස්සේ යන ගෑනු පස්සේ යන අනිල් ඩිලන්ත මෙන්ඩිස් කියන බල්ලසා ජගත් කබිල කියන එක හොරු දෙන්නේ. මගේ සල්ලි මට දීලා නැහැ තාම. දැන් ඉතින් කවුරුත් කතා කරන්නේ නැහැ පුටු වල වෙලා වාඩි වෙලා ඉන්න කට්ටිය නම් හොඳේ. ඉස්සලා සල්ලි ටික පොඩ්ඩක් බේරන්න බලන්න. බල දෙන්නම් කිව්වනේ. ආය නැවත කියනවා. පාස ජගත් ෆෝන්ස් එකගේ කවුන්ටර් එකට දාන්න මේ මිනිස්සයා මලා නෙළුගක්ක සාක්ෂි හොඳේ. මම සාක්ෂි අරන් එන්නේ. එන්න අවස්ථාවක් හම්බුනොත් තොපිට යකෝ හේන ගහනවා තොපි දෙන්නට. තේරුණාද? තොපි මේ මිනිස්සු ඉස්සරහා බොරු සෝබනයක් දාගෙන පල්ලිය කියන නම කැත කරනවා. ජීවමාන යේසුස් වහන්සේගේ නාමය තොපි විනාශ කරනවා. මම මේ කතා කරන්නේ ඒ ගැන. කවුරුත් අනේ ඉතින් රිදෙන්න එපා හොඳේ පාස්සන්ලට බයිනවා කියලා. ඔය දෙවෙනි කසාද බඳපු කීප දෙනෙක් ඉන්නවනේ. ඒගොල්ලන්ට හරි අමාරුයි. මොකද පළවෙනි කසාද කඩලා තින්නේ පාස්ටානිල්. හැබැයි ඉතින් දේව කරුණාව නිසා මගේ නම් කිසිම හැකියාවක් තිබුණේ නැහැ. මම බිඳුවටම වැටුවා. මුන් ටික මමත් බිඳුවටම වැටුණා. හැබැයි ඒ වෙලාවේදී දෙවියන් වහන්සේගේ කරුණාව මට පිහිට වුණා. මම දන්නේ එච්චරයි. නොදන්න මිනිස්සු අදත් මට උදව් කරලා තියෙනවා. දන්නේ නැති මිනිස්සු. දන්න මිනිස්සුන්ගේ මූ අයින් කරා. මගේ සහෝදර සහෝදරිය අයින් කරා. අදත් අර එක්කෙනෙක් කතා කරලා හාදී මම එයාට ඉතින් යවුවා විස්තර ටික. තාත්තා අක්කා මගෙත් එක්ක හොඳ සම්බන්ධකම් දැන් තියෙනවා. රයිට්? මගේ සියලු දේවල් එදා ජනවාරි 22 2023 පාන්දර 1:54ට මූ ඔන්ලයින් වීඩියෝ කෝල් එකක් මගේ බිරිඳත් එක්ක හිටියා නිරුවත්ව. ඒ සියල්ල දැකපු නිසා මම ඒක ගැන වැඩි ඉස්සර කතා කරන්නේ නැහැ. රයිට්? ඒ නිසා එදා මගේ තිබුණු හැම සහතික පත්‍රයක් පවා දුරකථන 3ක් තිබුණා. රයිට්? මේ සියල්ල මූ දෙසැම්බර් 26 වෙනිදා මේ ඉන් ඩීටේල් මන් ළඟ තියෙනවා ඩයලොග් එකෙන් ගත්ත බිල්ස් තියෙනවා ඉන් ඩීටේල් තියෙනවා. මූ කතා කරලා කියන ඉන්දිකා මට ගෙනල්ලා දුන්නා. ලුණාවට එන්න මම දෙන්නම් කියලා. හැබැයි ලුණාවට මං ආවේ ඊට පස්සේ. රයිට්? ඊට පස්සේ මං ආවේ. ඉතින් මගේ ගත්ත හොරකම් කරපු බඩ උඹ තියාගනින්. උඹ කොහොමත් හොරෙක්නේ. උඹ පල්ලියත් හොරකම් කරා. උඹ පල්ලිත් කඩාගත්තා. උඹ දැන් රස්සාවෙත් හොරකම් කරා. උඹ මේ රස්සාවත් දැන් උඹ අයින් කරා. උඹ හිටියේ නිකන් පීස් සෙන්ටර් එකේ හෙඩ්නේ. දැන් ඉතින් අර මං කිව්වා වගේ පොඩි කෝවිල් කෑල්ලක් දාගනින් ඔය හරි. හරි? නැත්තම් ඉතින් මම නම් උඹෙන් මේ ඉල්ලන්නේ උඹ මං ප්‍රසිද්ධියේ උඹ මං ලැජ්ජ කරන්නේ. උඹ සුද්ධෝ බයිබලයේ තියෙන දේවල්. උඹ ජීවමාන දෙවියන් වහන්සේගේ නාමය. හරි? කුරුසෙට ගිය යේසුස් වහන්සේගේ නාමයේ විකුණම් කරන බල්ලෙක් දාගනින් ලුණාවහන්දියේ පෙට්ටි කඩයක් මූසලයක් ගල් මූසලයක් පෙට්ටි කඩයක් දාගනින්. තේරුණාද? තොට යකෝ යේසුස් වහන්සේගේ නම විකුණම් කරන්න බැරුවනේ වෙන රස්සාවක් තොට කරන්න බැරිද? හිඟා කාපම් මගේ පොත දෙන්න. දැන් තෝ මට පිස්සු කියනවනේ. ඔව් මගේ පොත තොගේ නම ගහලා දෙන්න. හිඟා කාපම්. තේරුණාද? තෝපියකෝ පන්සලක දෙයක් වුණාට පස්සේ හාමුදුරු නමක්ගේ දෙයක් වුණාට පස්සේ කතෝලික පල්ලියක දෙයක් වුණාට පස්සේ තොපි මේ ෆ්‍රී චර්ච් කියන රාමුව ගහගෙන නිදහස් සභාව කියන රාමුව ගහගෙන ඇයි තොපිට ගණන් දීමක් නැහැනේ. රෝමානු කතෝලික සභාවේ ගණන් දීමක් තියෙනවා. තෝ කොමිටිය හදන් තියෙන තොගේ මෙවුන් නිසානේ. ගණිකාව ටිකක් දාගෙන නපුංසකට යන තෝ කොමිටියක් හදාගෙන. තේරුණාද? තොට හිතුණ තැන තෝ පල්ලියක් දාගන්නවා. තොට හිතුණ තැන තෝ ගිහිල්ලා ගෑනු 5-6 දෙනෙක් දාගෙන සම්මාදම් පෙට්ටිය මැෂින් ලාච්චිය මතක දානිල්.
මැෂින් ලාච්චුව පොඩ්ඩක් මතක් කරපන් හොඳේ ජගත් කපිල. උඹ දැන් හොරකම් කළා මූත් එක්ක එකතු වෙලා උඹ මගේ මුදල් වංචා කළා ජගත් කපිල. උඹ දැනගනි මැෂින් ලාච්චුව හොඳේ. උඹලා දෙන්නට වග කියන්න ඕන ඒවට. උඹලට දුන්නේ මම මොකටද කියලා උඹලා හොඳටම දන්නව නේද? සම්මාදම් පෙට්ටියට නෙමෙයි හොඳේ. ගොඩ නැගිලි අරමුදලට දුන්නේ නෙළුකක්කා ඉස්සරහා. නෙළුකක්ක ඒවට සාක්ෂි. රයිට්? උඹලා දෙන්න මේ වංචාවල් කරලා ජගත් කපිලත් S2 වහගෙන නපුංසකයා. නපුංසකයා කතා කරන්නේ බොහෝම ගාම්භීරව. සිස්ටර්, බ්‍රදර්, ජෙසුපීටයි කියලා. මූත් එහෙමයි. තොපි හොරුනේ අකෝ. තොපි හොරුනේ. තොපිට මම මේ හොරු කියන්නේ තොපි මේ යේසුස් වහන්සේගේ නාමය විකුණන නිසා හොඳේ. තොපි නැත්තම් වෙන රස්සාවක් කරපළ. ඔය පාස්ටර් කියන ඔය පල්ලිය කියන දේ අතහැරලා තොපි වෙන තැමිලි බෝම්බයක් හරි විකුණපල්ලා. ජීවමාන දෙවියන් වහන්සේගේ නාමය විකුණන් කන්න එපා. තේරුණාද? ජීවමාන දෙවියන් වහන්සේගේ නාමය විකුණන් කන්න එපා. මේක වීඩියෝ එක බලනවා නම් වෙනත් ආගම කෙනෙක් මුකුත් හිතන්න එපා. මම ආගමික දෙයක් ගැන කතා කරනවා නෙමෙයි. මම මගේ අම්මා බදුල්ල තිබිරිගස් පිටිය දුම්නිද පල්ලෑ දිසානාගේ මුදියන්සලාගේ මගේ තාත්තා මොරටුව කටුකුරුන්ද. ඒතර මම උපන්නේ මොරටුව කටුකුරුන්දේ. මම චූටි කාලේ ඉඳන් ගියේ රෝමානු කතෝලික සභාවට. එතනින් එහාට දේවල් ඉගෙන ගත්තා. ඒ ආනිසංසය තමයි මේ පාස්ටර්ලා කියන උන්ගේ දේවල් නිසා තමයි එදා මාව අර තත්වෙට මුන් වැට්ටුවේ. හැබැයි අද දෙවියන් වහන්සේ කරුණාව නිසා මිනිස්සුන්ගේ ප්‍රේමය තිබ්බ නිසා මිනිස්සු මට උදව් කරපු නිසා බැරි වෙලාවෙ දන්න මිනිස්සු ඇරියා මූ නිසා මේ අනිල් බල්ලා නිසා මගේ අක්කට මගේ අයියට මගේ තාත්තට කියපු දා දැන් එයාලා කියනවා මූ මොනවද කතා කරලා තියන්නේ කියලා. රයිට්? ඉතින් ඒව දැන් මට අදාළ නැහැ. මොකද මාව ලස්සන්ට වට කරා ඔය මෙතඩිස්ට් චර්ච් හෝමාගම මහේෂ් ශාන්ත කියන එක මුන් ඔක්කොම එකතු වෙලා ලස්සන කුමන්ත්‍රණයක් කරා. මුගේ වචන අනිල් උඹට මතකද මං කිරියල්ලදී උඹ මට කිව්වා මේක ලොකු කුමන්ත්‍රණයක්. මහමොලකාරයා කවුද කියලා හොයන්න කිව්වා. උඹ බම් මහමොලකාරයා මම දන්නවා. එතකොට තේරුණාද? උඹ තමයි මහමොලකාරයා. මම දැක්කේ නැද්ද බං? උඹ මගේ ගෑනිත් එක්ක ඉන්නවා මේ එලිවැල්ලේ. ඉතින් ඕකනේ දැන් ඕකට මුල. ඉතින් ඒක නිසානේ බං උඹලා මාව අරන් ගියේ ගැට ගහලා රාමීකේ උන් දෙන්නෙකුත් ඇවිල්ලා මහේෂ් ශාන්තයව එවලා. ඇයි බං 3 දිනක් කිව්වේ උඹට තනියෙන් එන්න තිබ්බනේ. මගේ ගෙදරට උඹ කාර් එකෙත් ආවේ ඇම්බුලන්ස් එකක් කරන්න මතකද? උඹේ බැංකු වලින් කොමර්ෂල් බැංක් වලින් account transfer කරපු දේවල් ඔය ඔක්කොම මම හොයාගෙන ඉවරයි. ඒක නිසා මට උඹට වැල්වට අරන්නම් කියන දෙයක් නැහැ. උඹ දැනගනි යේසුස් වහන්සේගේ නාමයත් එක්ක උඹ සෙල්ලම් කරනවා නම් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයත් එක්ක උඹ මිනිස්සුන්ට වැරදි දේවල් කරනවා නම් උන්වහන්සේ බලන් ඉන්නේ නැහැ. තේරුණාද? උඹ බලපන් මට කරපු දේ බලපන් මගේ ජීවිතේ බිඳුවටම දාලා අංගොඩ දැන් උඹ කියන ડોක්ටර් පුෂ්පා කියලා. උඹ දන්නේ නැත්තම් බං උඹ කොහොමද මං ડોක්ටර් පුෂ්පව දන්නේ? මගේ කතාව උඹ දන්නේ නැහැලු. උඹ දන්නේ නැත්නම් උඹ මොකද ડોක්ටර් පුෂ්පව දන්නේ? උඹ කතා කරපු දේවල් ඔක්කොම මම දන්නවා එහෙයින්දා. රයිට්? උඹ දන්නවා වගේ මමත් දන්නවා. තේරුණාද? හැබැයි අද සාක්ෂි මට තියෙනවා. ડોක්ටර්ස්ලා, ඇටෙන්ඩන්ස්ලා, මිසීලා උඹලා එහෙට කතා කරපු දේවල් සාක්ෂි මන් ළඟ තියෙනවා. තේරුණාද? එතකොට උඹ මොකද්ද කතා කරලා කිව්වේ? මෙයාව ගෙදර එවන්න එපා. ලස්සන සරල වචනේ අර අපේ ඉන්දිකා කියන ගණිකාව කිව්වේ කලබල කරනවා, කරදර කරනවා. කලබල කරනවා, කරදර කරනවා. කරපු කලබලේ කියපල්ලකෝ. එතකොට උඹ මොකද්ද කියන්නේ? ලෝයර් වගේ කියලා. යකෝ තෝ ඇවිල්ලා මහ මූසලෙක්. තේරුණාද? අවජාතක බල්ලෙක්. තෝගේ අම්මත් නෑ අප්පත් නෑ ගෑණිවත් මරාගත්තා. තෝගේ අක්කත් මලා. තෝ මූසලෙක් යකෝ යේසුස් වහන්සේගේ නාමයෙන් විකුණම් කරන්න එපා. තවත් තොට මං කියන්නේ. තෝනා තෝ මේ පල්ලියක් දාගෙන දැන් පීස් සෙන්ටර් එකත් තෝ ඉවරනේ. තෝ වයින් කරානේ. තෝගේ ගණිකාව ටිකයි. මාස 8ක් තිස්සේ දැන් තෝ දැන් බඩගින්නේ ඉන්නේ දැන් ওই සම්මාදම් පෙට්ටියෙන් කනවද? තේරුණාද? තෝ පිට ලැජ්ජ නැද්ද යකෝ? තෝපි මේ පල්ලියක් කියලා දෙයක් දාගෙන පල්ලියක් කියලා පොඩි බිල්ඩිමක් හදාගෙන පුටු ටිකක් දාගෙන සම්මාදම් පෙට්ටියක් තියාගෙන මියුසික් ටිකක් ගහගෙන ගෑනු ටිකක් වට කරගෙන මිනිස්සු ටිකව යවලා උන් එක්ක try කරන බුදිය ගන්න මිනිස්සු ගෑනු කියනවනේ මටත් ඔපි කරේ ඒකනේ. තේරුණාද? පීස් සෙන්ටර් එන්න පීස් සෙන්ටර් එන්න යාක්ෂා කරන්න ඕන, කවුන්සලින් කරන්න ඕන. තෝ ගහපු මැච් එක මම දන්නවා. තේරුණාද? නරියා ගල් මූසලයා තෝ ගෑනුන් ගෙන්න තෝගේ කාමරේට තෝ අරන් ගිය දලුත් මම දන්නවා. තේරුණාද? තෝ යකෝ දැනගනින් තෝ මේ කරපු හෙළුව තමයි මම මේ ඉල්තරව් කරන්නේ. තෝ හිතුවද
මං තොගේ ළඟට කතා කරાવી කියලා. තොපි හිතුවේ තොපි කට්ටියම එකතු වෙලා මගේ මලමිනියවත් ගන්න බැරි වෙන්න මාව අංගුවට දාලා එහෙන් මල්වල දාලා තෝ 2023 මගේ නෝනාවට රස්සාවක් දීලා තොගේ ගෙදර තියාගෙන ලුණාවේ කඩවල් වලටත් යවලා අනේ මී හරකෝ තෝ තරම් තිරිසනෙක් කාලකන්නි බල්ලෙක් තෝ තේරුණාද? තෝ මේ සමාජයට හොඳ මිනිස්සෙක් කියලා පෙන්නුවට තෝ මා කාලකන්නි බල්ලෙක්. මං එහෙම කියන්නේ මගේ ගෑණිය වෙන එකෙක් අරන් ගියා නම් මට මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මේ පල්ලිය කියන නම තියාගෙන පාස්ටර් කියන නම තියාගෙන තෝ ඉරිදටත් පල්ලි ගිහිල්ලා දැන් පීස් සෙන්ටර් එකේ තෝ කතා ඉවරනේ. පීස් සෙන්ටර් එකේ හෙඩ් වගේ එදා ඉඳලා තෝ යකෝ පල්ලි කියක යකෝ තෝ මේ කන්නේ යේසුස් වහන්සේගේ නම මේක නවත්තපන්. තේරුණාද? මී හරකා යේසුස් වහන්සේගේ නම විකුණන් කන්න එපා. හිඟා කාපන්. තෝ යර ජගත් කපිලයයි. තොපිට දැන් රස්සාවක් නැහනේ. තේරුණාද? තොපි මගේ සල්ලිත් දෙනවා කියලා අරගෙන දැන් ඉතින් පොඩක් ආවේශ වෙන්න එපා කියමු. උඹලා කට්ටිය හොඳේ මේ වහලා පුටු වල වාඩිලා ඉන්නේ මේ ඊයේ පෙරේද ආපු උන්නේ. පොඩක් මතක් කරපන්. හරිද? සම්මාදම් පෙට්ටිය මැෂින් ලාච්චුව මතක් කරපන් හොඳේ. මගේ නමත් ඒකේ තියෙනවනේ. 34 35ද කොයිද නේද? මගේ නමක් තියෙනවා. නම කපන්න එපා හොඳේ. නම තියපන්. හරිද? නම ඕන වෙයි ඉස්සරහට. ඒක නිසා තොපි කරන අලුගුත්තර වැඩ කතෝලික සභාවේ මිනිස්සෙක්ට සොරෝලයක් යන්න බෑ. පන්සලක ස්වාමින් වහන්සේ නමක්ගේ මොන හරි කිව්වොත් වැරදි වැඩක් තොපි ඒකට රොත්ත බුරුත්ත පිටින් කතා කරනවා. හැබැයි බොල සුදු හුණු ගාපු මලමිනි තොපි අර වෘකයෝ සුද්ධ බයිබලයේ කියන තොපි වෘකයෝ තොපි දෙන්නම තේරුණා. තොපි වෘකයෝ තොපි වෙස්වලාගෙන ඉන්නවා බැටළු ලොම් දාගෙන. රයිට්? හැබැයි බොලා පොඩක් කොණිත්තල බලන්න ඕන. අන්න බලගේ සැබෑ ස්වරූපේ එනවා. දැක්ක නේද? සැබෑ ස්වරූපේ එනවා. මම මේ පොතක් බලන්න නෙමෙයි කතා කරන්නේ. බලට මං කියන්නේ විනාඩි 22ක් තිස්සේ කෙනෙක් යනවා නම් මුංගේ සභාවකට, මුංගේ ආරක්ෂාවකට බොහොම පරිස්සම් වෙන්න. පවුලක් විදියට කෙනෙක් යනවා මේ අනිල් ඩිලන්ත මෙන්ඩිස් කියන අවජාතක බල්ලා, කාලකන්ණියා මිනිමරුව ළඟට එහෙම නැත්නම් අර හොරා කවුද? ජගත් කපිලයා. ජගත් කපිල ෆර්නෑන්ඩෝ. ඕක ළඟට යනවනම් හරි මුංගේ මේ සෙට් එකක් ඉන්න උන් ඔක්කොම එකයිනේ. උන්ගේ නෑදෑය, උන්ගේ යාළුවෝ, උන් ඉතින් උන්ම තමයි. මුනුත් එකයි උනුත් එකයි. හැබැයි කෙනෙක් යනවා නම් පල්ලිය කියන තැනට හරි මුංගේ මේ ඔය හදාගත්තු පල්ලියකට ඉරිදා නිකන් අර කූඩාරමක් වගේ. රයිට්? හරි ඔය తాවකාලික දේවල් තමන්ගේ පෞල් දේවල් ගිහිල්ලා කතා කරලා අන්තිමේට වෙන්නේ මුංගේ උපදෙස් අරගෙන මූට මේ මූ එදා කතා කරනවා අර මහේෂි කළු මහත වල්ලීරි. රයිට්? කළු මහත වල්ලීරි පීස් සෙන්ටර් එකේ හිටියේ මහේෂි ගයේෂගේ අක්කා. රයිට්? ආලේපයෙන් පාස්ටර් කියන්නේ යකෝ තෝ සිද්ධාලේපද ගාලා තියෙන ආලේපයේ කෙසේ වෙතත් පැන්ඩෝල් පෙත්තක් දෙන්නොත් යකෙක් වෙච්ච මිනිස්සුන්ට මොන තිරිසනෙක්ද යකෝ තෝ යේසුස් වහන්සේක තෝ දන්නවද යේසුස් වහන්සේ කරුණාව ගැන? යේසුස් වහන්සේ කරුණාව ගැන තෝ දන්නවද? පැන්ඩෝල් කොහෙද යකෝ දෙන්නේ? යක්කු ආවේසුනාම යාක්ෂා කරලා පුරා නම් එළෝවා. නැත්තම් කියන මානසික ලඩක් කියලා. තොට යකෝ යකෙක් කෙලව ගන්න බෑනේ. ආලේපය කියන්නේ සිද්ධාලේපත් තෝ ගාන් ඉන්නේ. මී හරකා ගල් බූරුව තෝ දැනගනින්. තෝ මට කරපු දේ මම මේ කතා කරන්නේ. ඔය වටේට ඉන්න කට්ටිය කලබල වෙන්න එපා. කලබලට මට කමකුත් නැහැ. රයිට්? මගේ කතාව මම මේ කියන්නේ. බලන්න කැමති කෙනෙක් බලන්න බැරි කෙනෙක් බලන්න එපා. රයිට්? තෝ අනිල් දැනගනින්. තෝ ඔය යේසුස් වහන්සේගේ නාමය විකුණන් කරන රස්සාව නවත්තපන්. දාගනින් පෙට්ටි කඩිය ලුණාවේ හන්දියට ඇවිල්ලා. තේරුණාද? කාලකන්ණි අවජාතක බල්ලා තෝ පවුල විනාශ කරලා මගේ ගෑණිය පීස් සෙන්ටර් එකට අරගෙන තෝගේ ගෙදර තියාගෙන ලුණාවේ ලස්සනට රවුම් ගහලා තෝ මට කිව්වා චමින්ද කොළඹට එන්න එපා. චමින්ද ඔය කතාව කාටවත් කියන්න එපා. ඔබ තවත් කරපු දේවල් තියෙනවා මම ඒවා කියන්නේ නැහැ. ඒවා අවශ්‍ය වෙලාවට මම ඔප්පු කරනවා. උඹට දැන් හොඳට මතකයි නේද? 2023 සැප්තැම්බර් 5න් පස්සේ පොඩ්ඩක් මම මේ කිව්වේ. රයිට්? පොඩ්ඩක් මම මේ කිව්වේ. හරිද? පොඩ්ඩක් මම මේ කිව්වේ. මගෙත් පිටිපස්සේ කට්ටියක් ඉන්නවා. රයිට්? දෙවියන් වහන්සේ, ස්වාමින් වහන්සේ කරුණාව උන්වහන්සේ මට දීලා තියෙන නිසා මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් කලබල වෙන්න එපා. මේ කාලා පාස්ටර්ලා උදව් කරපු පාස්ටර්ලා කීප දෙනෙක් හිටියා. තෑන්ක් යූ ඒගොල්ලන්ට. බෞද්ධ
උදව් කරපු සහෝදර සහෝදරී හිටියා, ස්වාමින් වහන්සේලා හිටියා. ඒගොල්ලන්ටත් බොහොම ස්තුතියි. හැබැයි උඹලා මේ පල්ලිය කියන නම විකුණන් කන්න ආපහු අර බෞද්ධ ස්වාමින් වහන්සේගේ Facebook එකේ මොන හරි ගියාම ඒවට කොමෙන්ට් දාලා බොල නිකන් සුදු හුණු ගාපු මලමිනී වගේ පෙන්වන්න ලෑස්ති වෙන්න එපා. තොපි හොරු. ජීවනයේ හඬ මොරටුවේ අපෝස්තලික දේව සභාවේ නායකයාටයි උපනායකයාටයි මම මේ කියන්නේ. ජීවනයේ හඬ මොරටුවේ අපෝස්තලික දේව සභාව, රයිට්? අනිල් දිලන්ත මැන්ඩිස්, ජගත් කපිල නපුංසකයා, තොපි දෙන්නම දැනගනියව. තොපි මගේ දේවල් අරගෙන තමයි එදා ඔය දේවල් පටන් ගත්තේ. හරිද? එතකොට තොපි දැන් මගේ මේ දේවල් විනාශ කරලා, හැබැයි බලපංකෝ ස්වාමීන් වහන්සේ කරුණාව තිබ්බනේ මට. දැන් උඹලා කියනවා අර යන් හැලු මෙයා නැලු මේක නැහැලු. මට සියල්ල උන්වහන්සේනේ බං. සියල්ල උන්වහන්සේනේ. උඹලා කොහොමද කියන්නේ මට නැහැ කියලා? මට තියෙනවනම්. මට තියෙනවනේ සියල්ල. කරුණාව උන්වහන්සේගේ තියෙනවනේ, මම උදේ ඉන්නවනේ. රයිට්? ඒක නිසා ඔය බිස්නස් එක නවත්තපල්ලා යේසුස් වහන්සේත් එක්ක කරන මිනිස්සෙක් පල්ලියකට යන රෝමානු කතෝලික තොපි ඒවා කඩන ලෑස්ති වෙන්න එපා. තේරුණාද? මිනිස්සෙක් රෝමානු කතෝලික පල්ලියකට යන තොපිලා දෙන්නේ නැහැ. මටත් යන්න දුන්නේ නැහැ. ඒකයි මම මේ කතා කරන්නේ. රයිට්? රෝමානු කතෝලික සභාවට එන කිසිම මිනිස්සෙක්ට තොපි කතා කරනවා නම් මම ඇවිල්ලා එතනට කතා කරනවා. තොපේ මේ අවජාතක වැඩ. තේරුණාද? මිනිමරු වැඩ. තොපි යේසුස් වහන්සේගේ නාමයේ විකුණාගෙන කාගෙන තොපිට ගැලවීමක් හම්බෙන්නේ නැහැ උන්වහන්සේගෙන්. පරිස්සමෙන් අනිය හොඳේ. මිනිමරු බල්ලා